මානව ඉතිහාසයේ දියුණුම තාක්ෂණය අත්විඳිමින් සිටින කාලයක කිලෝබයිට් මෙමරි තුළින් තවමත් අපට පණිවිඩ එවන තොරතුරු ලබා දෙන වොයේජර් යානා දියත් කර වසර 48කට පසු ආලෝක දිනයක් පසු කරමින් සිටී. ආලෝක වර්ෂවලින් තරුවලට චක්‍රාවාටවලට දුර කියන අපිට වොයේජර් යානාවල ආලෝක දිනේ අතිශය වැදගත් වන්නේ මිනිසාගේ නිර්මාණයක් අභ්‍යවකාශයේ ගිය වැඩිම දුර තවමත් යමින් සිටින නිසාය. අප සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයන් වන බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් එක පෙළට පිහිටන අවස්ථාවක එම ග්‍රහ පිහිටීමේ වාසිය උපරිමයෙන් ලබා ගැනීමට 1977 වර්ෂයේ අගෝස්තු හා සැප්තැම්බර් වොයේජර් යානා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශයට පිටත් කර හරිනවා. දුර ගමනක් යන තැනැත්තා යන තේරුම ඇතිව නම් කළ වොයේජර් යානා මේ වන විට පෘථිවියේ සිට සැතපුම් බිලියන 25කට ආසන්න දුරකින් ගමන් කරමින් සිටින්නේ පැයට කිලෝමීටර් 61,000ක පමණ වේගයකින්. එතරම් වේගයකින් ගමන් කළත් වොයේජර් යානා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක දවසක් දුරින්. එම වේගයෙන්ම ගමන් කරමින් අපට ළඟම තාරකාව ආසන්නයට යාමට වොයේජර් යානාවලට තවත් වසර 40,000ක් පමණ ගත වෙන්නේ මේ විශ්වයේ පවතින අසීමිත පැතිරීම පිළිබඳ අවබෝධයක්ද අපට ලබා දෙමින්. වොයේජර් යානා මෙතරම්ම අපට වැදගත්. එය එතරම්ම දුරක් විශ්වයේ ගමන් කරමින් සිටින නිසාම පමණක් නොවේ. වොයේජර් එක යානය පෘථිවියේ ශබ්ද, සංගීතය, සුබ පැතුම්, ජීවය, ජීව විවිධත්වය, ජීවීන්ගේ සංස්කෘතිය ගැන විස්තර සහිත ගෝල්ඩන් රෙකෝඩ් නම් රන් ආලේපිත තැටියක් රැගෙන යන්නේ කෙදිනක හෝ වෙනත් ජීවීන්ට ඔවුන් හමු වුවහොත් මිනිසාගේ තිලිනයක් වශයෙනි. බ්‍රහස්පති හා බ්‍රහස්පතිගේ අයෝ චන්ද්‍රයාගේ විස්තර මෙන්ම සෙනසුරුගේ වලලුවල ස්වභාවය හා චන්ද්‍රයන් ගැන අපට තොරතුරු එව්වේ වොයේජර් යානාය. නෙප්චූන් හා යුරේනස් අසලින් ඔවුන් පසු කර ගිය එකම යානයද වොයේජර් 2 යානයයි. පෘථිවියත් හඳත් එකට සිටින එකම ඡායාරූපය සටහන් වූයේ වොයේජර් 1 කැමරාවේය. සැතපුම් මිලියන 7කට වඩා වැඩි දුරක සිට එම එකම එක ඡායාරූපය පෘථිවියට එව්වේ වොයේජර් 1 යානයයි. 1990 වර්ෂයේ පෙබරවාරි 14 වන දින යුරේනස් පසු කරද්දී වොයේජර් 1 යානයේ කැමරාව ඡායාරූපයට නැගූ පෘථිවියේ ඡායාරූපය ඓතිහාසික ඡායාරූපයක් බවට තාරකා විද්‍යාඥ කාල් සගාන් පත් කළේ විශ්වවිද්‍යාලීය දේශනයකදී පුංචි නිල් තිත ලෙස හඳුන්වමිනි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය පසු කරමින් අන්තර් තාරකා හිස් අවකාශය හරහා ගමන් කරමින් සිටින වොයේජර් යානා අභ්‍යවකාශ ගවේෂණයේ මානව සංකේතයකි.